Hello, good morning. පොඩි ගමනක් යන්න හදන්නේ. මේක සාමාන්‍යයෙන් මම දන්න විදිහට හැමෝම දන්න තැනක්. ඉතින් අපිත් අද යනවා. මම තැන කොහෙද කියලා තාම කියන්නේ නෑ. දන්න අය දන්නවා මෙතන ගොඩක් ප්‍රසිද්ධයි මං දන්න විදිහට. ඉතින් ගිහිල්ලා බලමු මට හිතුණා දන්න අයට සද්ද බඩ වැඩි ගන්න එපා. මට හිතුණා ඉතින් දන්න අයට වගේම නොදන්න අයටත් බලන්න මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. චුට්ටක් ඉන්න. හරි. එහෙනම් ඉතින් ගිහින් බලමු මම අද කොහෙද යන්නේ කියලා අපේ ගෙදර කට්ටියම යනවා. බලමුනේ. එහෙනම් යමු මත් එක්ක. ඉතින් මේ අපේ 4 දෙනා යන ගමන් අම්මා යනවා නංගිත් යනවා. එයා දැක්ක මම වීඩියෝ කරනවා කියන්නේ එයා කැමති නැහැ වීඩියෝ වලට ඉන්න. මල්ලිත් එහෙම තමයි. එයා යුණාට මම එයාව ලොකුවට ගන්න ගියේ නෑ වීඩියෝ එකට. මොකද එහෙම වුණා නම් එයාගෙන් චූට්ටක් බැනුම් අහන්න වෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි ගිය තැන පටන් ගන්න තැන. මේක කවුරුත් දන්න තැනක්. මිනුවන්ගොඩ තමයි තියෙන්නේ. ගොඩාක් ලංකාවේ එක එක තැන්වලින් මෙතන කට්ටිය එනවා. මම අහලා තියෙන විදිහට. ඉතින් මේක මිනුවන්ගොඩ තියෙන්නේ ගම්බාර අප්පච්චිගේ දේවාලයක්. ගලේ දේවාලය කිව්වහම තමයි ගොඩක් ප්‍රසිද්ධ. හැමෝම දන්නවා. ඉතින් මෙතන මේ විදිහට කඩ ගොඩාක් තියෙනවා. පූජා වට්ටි තියාගෙන බාර නිදහස් කරන අයට. ඒ වගේම බුදුන් වදින්නත් ඇතුලේ තියෙනවා ඒවට ඕන කරන මල්. ඊට එහා ඔය අපි ගන්න විච්චූරන දේවල් ඔය හැමදේම කෑම ಜಾති මේ හැමදේම තියෙනවා. ඉතින් ඔය අම්මා ඉස්සරහින් යන්නේ. මේ තමයි එතෙන්ට ඇතුල් වෙන දොරටුව. ඉතින් ඉස්සලාම තියෙනවා අපිට ගිහිලා පහන් පත්තු කරලා ඒ දේවල් කරන්න. අම්මයි නංගි තමයි ඔතන ඉස්සරහින් යන්නේ. ඉතින් ඊට පස්සේ අපි කරේ පහන් පත්තු කරන තැනට ගිහිල්ලා පහන් පත්තු කරන එක. ඉතින් ඇත්තටම මම පෞද්ගලිකව හරි කැමතියි මෙතෙන්ට එන්න. කට්ටිය බනිනවත් ඇති. දැන් මම මේ වීඩියෝ එක දැම්මයින් පස්සේ මේ දේවල් විශ්වාස කරනවා කියලා. විශ්වාස කරන එකටත් වැඩිය මම මෙතෙන්ට හරි කැමතියි. ඒ කියන්නේ මේ පරිසරය හරි ලස්සනයි. මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් අපි පහන් පත්තු කරන ගමන් තමයි මේ. අපි ඇත්තටම අද මෙතෙන්ට ආවේ අපේ අම්මා අපේ මල්ලිගේ විභාගෙට එක්සෑම් එකට බාරයක් වෙලා තිබුණා. එයාව එක්කගෙන ඇවිල්ලා පහන් පත්තු කරලා ඒ දේවල් කරනවා කියලා. ඉතින් ඒකට තමයි අපි අද ආවේ. අපි ඉතින් 4 දෙනාම එකතු වෙලා මේ විදියට පහන් පත්තු කරා. මං හරි ආසයි ඇත්තටම මේ පහන් පත්තු කරන හඳුන් කූරු පත්තු කරන ඒ හඳුන් කූරු වල එන සුබඳට ඒ පහන පත්තුනයින් පස්සේ ඒ පේන දැල්ලට මේ වගේ දේවල් වලට මං හරි ආසයි. ඉතින් ඒ ඉවර වෙලා අපි ඊට පස්සේ කට්ටියම හඳුන් කූරු පත්තු කරන්න තමයි ගියේ. හරිම සුවඳ හඳුන් කූරු එකක්. මම ගෙදර වුණත් බුදු පහන තියන්න ගේන්නේ හරි සුවඳ හඳුන් කූරු. ඒකත් අර මම සාමාන්‍ය චූටි දේවල් විඳින කෙනෙක්. ඉතින් මේ හඳුන් කූරු වල එන සුවඳ ඒකත් හරි හිතට සැනසීමක්. ඉතින් ඒ ඉවර වෙලා දැන් ඔය අපි ඇතුළට යන ගමන් මේක ඉතින් සමහර වීඩියෝස් නම් ඒ කියන්නේ මට ඇත්තටම වීඩියෝ ක්ලිප්ස් ගන්න බෑ. ඇතුළේ මං හිතන විදිහට ෆෝන් එක පාවිච්චි කරන්න වීඩියෝ කරන්න ලොකුවට දෙන්නෙත් නැද්ද දන්නේ නැහැ. හැබැයි ඉතින් මං ඔයාලට පෙන්වන්න ඕන නිසා වීඩියෝ කරා. ඉතින් ඔය අපි ඇතුළට යන ගමන් ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ අපි බුදුන් නැන්දා. බුදුන් වදින්නට එතන වෙනම තැනක් තියෙනවා. අර ඔයාලට පිටිපස්සෙන් පේන්නේ ගම්බාර දෙවියන්ගේ ප්‍රතිමාව හදලා තියෙන හරිම ලස්සන තැනක තමයි ඔයාලට පේනවා ඇති. ඒක හදලා තියෙන හරි ලස්සන පරිසරයක. මෙතනින් වතුර ගලාගෙන යනවා. ඒක ඔතන ටිකක් දුරට යනකම්ම තියෙනවා. මට ඒක වීඩියෝ කරගන්න හම්බ වුණේ නැහැ. ඉතින් හරි ලස්සනයි. ඊට පස්සේ අපි බුදුන් වැඳලා ඒ ඉවර වෙලා මේ යන්නේ ගම්බාර දෙවියන්ගේ ප්‍රතිමාව වදින. ඔයාලා දැක්ක නේද? එතනින් වතුර යනවා. එතන හරි ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ ප්‍රතිමාව. ඉතින් අම්මලා නංගිලා අපි කට්ටියම වැඳලා මම මේ ඔයාලට වීඩියෝ එක ගේන්න ඕන නිසා අපව වීඩියෝ කරගත්තා. මම මේක වීඩියෝ කරන්නේ හොරෙන්. මොකද මට බය හිතුණා
එතන ඉන්නවයි කියන්නේ වැඩ කරන අය, මල් අයින් කරන, ඒ දේවල් පිරිසිදු කරන අය. මට බය හිතුණා බණීද කියලා. ඊට පස්සේ එතනින් ආවහම ඔය චූටි චූටි අර තිබ්බේ ප්‍රතිමා එක එක දෙවිවරුන්ගේ, ඝන දෙවියන්ගේ, එහෙම පත්තිනි මෑණියන්ගේ ඒ විදිහට ඔය අලුතෙන් හදාගෙන යන ගම්පාරි දෙවියන්ගේ ප්‍රතිමාව තියෙන්නේ. මේකේ මම කලින් එනකොට නම් මේකේ මාළු හිටියා. අද නම් මම ඇත්තටම දැක්කේ නැහැ. එතන ටිකක් අපිරිසිදු වෙලා වතුර ඒ වෙනකොට වැස්ස නිසා වෙන්නේ නැති කියලා මට හිතුණා. ඉතින් ඒ ඔක්කොම ඉවර වෙලා දැන් ඉතින් අපි 4 දෙනා ආපහු මේ යනවා. අම්මයි නංගි මල්ලි තමයි ඉස්සරහින් යන්නේ. ඉතින් මම එයාලගේ පිටිපස්සෙන් ඔයාලට පෙන්වන්න වීඩියෝ එක කරන ගමන් ඉතින් හිමින් යනවා. ඉතින් හරීම හිතට නිදහසකුත් දෙනවා එතෙන්ට ගියාම. සාමාන්‍යයෙන් ගෙදරට වෙලා ඉන්න කෙනෙක් මම. ඉතින් එහෙම ගියාම හරි හිතට සැනසීමයි. ඒ ඉවර වෙලා ඔන්න බලන්නකො මං ඊළඟට ගිය තැන. මෙතන විචූරණ ගොඩයි. එක එක જાතියක ඊටැක්ස්. ඒ හරි ලස්සනයි මේ දේවල්. බලන්නකො ඉතින්. පොඩි ළමයිව නම් එක්කගෙන යන එක මෙතනින් හරිම අමාරු ඇති. ඔය වගේ ගොඩාක් දේවල් තිබෙනවා. ඉතින් මේ දේවල් නිසා මේ මිනිස්සු ජීවත් වෙනවා. ඒගොල්ලෝ ඉතින් දවසම මේවා අරගෙන, කඩවල් අරගෙන ඉතින් ඒගොල්ලෝ බිස්නස් කරනවා. ඉතින් ඊට පස්සේ අපි මෙතෙන්ට ආවේ අපේ නංගි කැමතිම තැන. එයා මෙතනින් මුරුක්කු අරගත්තා. ඒවත් අරගෙන ඉතින් අපි ගෙදර ආවා. ඉතින් ඔයාලත් ගිහින් බලන්න කොහොමද කියලා. හරිම නිදහස්. ඔන්න ඔබ තමයි ඉතින් විස්තරේ. අපි අද ඉතින් චුට්ටක් විතර වැස්සා. ගානක් නැහැ ඉතින්. ඔයාලත් ගිහින් බලන්න කොහොමද කියලා. ගොඩක් අය එනවා ඇත්තටම. ගොඩක් අය එතන මේ අර ඔය අපි කියන්නේ විශ්වාස කරන එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඔයාලත් ගිහින් බලන්න. ආයි දවසක ඒ වගේ ලස්සන තැනකට යනකොට මම ඔයාලවත් පෙන්වන්න එක ගෙනන්නම්කෝ. බයි බයි. තව දෙයක්. මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් මාව subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.